ඇත්ත එක්ක එකතු වෙන්න. මේ බොරුව දැන් 2025 වර්ෂයෙන් අපි අවසන් කරමු. මේ 2025 වර්ෂයේ බලයට ගෙනීමට බොරු කියලා වංචා කරලා මේ රටේ වෛරය පතුරවලා මේ රැවටිල්ල 2026 වර්ෂයට ගෙනීමට අවශ්‍යතාවයක් නැහැ. අපි ප්‍රාර්ථනාවන් කීපයක් කරන්න බලාපොරොත්තු වෙනවා. මේ මාධ්‍ය හමුවේදී විශේෂයෙන්ම අපේ රටේ ජනතාවට සුබදායි වෙන මේ ආණ්ඩුවට අපි මේ ඉල්ලීම කරන්නේ මේ රටේ ජනතාව වෙනුවෙන් අපි ඉල්ලීමක් කරනවා විශේෂයෙන්ම 2025 ජනවාරි මට මතක හැටියට 17 වෙනිදාද කොහෙද අර බහලුම් වරායෙන් පැන්නුවා 309ක් අඩු ගානේ මේ වර්ෂයේ හරි ඒ බහලුම් පැන්නුවේ කවුද ඒකේ අගමුල ඒ වගේම වෙච්ච පාඩුව පිළිබඳව රටට දැනගන්න ලැබේවායි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අංක 2 ප්‍රමිතියෙන් තොර අර ගෙනල්ලා තියෙන ඖෂධ ඒ ගෙනාවේ කවුද? ඒවා පිළිබඳව නිසි පරීක්ෂාවක් කරලා ඒ පිළිබඳව වහාම රටට සිදුවෙච්ච පාඩුව අපිට රටට දැනගන්න ලැබේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි දැනගන්න ලැබුණා මේ 6 ශ්‍රේණියේ ඉංග්‍රීසි මොඩියුලේ අසැබි වෙබ් අඩවියක් මුද්‍රණය කිරීම සිදු කළේ කවුද? මේකට වග කියන්න ඕනේ කවුද? දැන් අමාත්‍යාංශයේ ප්‍රධානීන් ඇමතිවරයා ඇතුළු ඒ අය වග කියන්න ඕනේ නැද්ද? එතකොට මේවා මෙහෙම සිදු වුණේ කොහොමද කියන එක රටට හෙළි වේවායි කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම පෞගිය නොවැම්බර් අවසානයේදී සිදු වෙච්ච ඒ දිත්වා සුලිකුණාටුව ඒ පිළිබඳව ඇත්තටම මේ රටට මේ වගේ විපතක් ඇති වෙනවා කියලා දැනුවත් වෙලා තිබෙද්දීත් ඒ පිළිබඳව නිසි ආකාරයෙන් සැලසුම් කරලා නැති වීම පිළිබඳව පරීක්ෂණයක් සිදු කළා මේ වෙච්ච මහා විපතට වග කිව යුත්තෝ කවුද කියන එක රටට හෙළි කරන්න ඕනේ. අනේ මේ අවුරුද්දේ හැරේ මගේ මිත්‍ර රංවල മന്ത്രിතුමාට ඒ සහතිකය ආචාර්ය උපාධියේ ආයේ සහතිකය ලබාගෙන මේ රටට පෙන්වන්න එතුමාට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපි පෞගිය කාල සීමාවේදී අපි දැක්කා නීතිය ක්‍රියාත්මක වීමේ ගැටලුව. දැන් මේ අය ආණ්ඩුව බලයට ආවේ අකුරට නීතිය ක්‍රියාත්මක කරනවා කියලා. දේශපාලඥයන්ට එහෙම නීතිය වෙනස් වෙන්නේ නැහැ කියලා. දැන් අපි දැක්කා අර අපේ රංවල മന്ത്രിතුමාට ඒ වෙච්ච වෙලාවේදී රංවල മന്ത്രിතුමාට අර වාහන ඇක්සිඩන්ට් එක වෙච්ච වෙලාවේ නීතිය ක්‍රියාත්මක වෙච්ච ආකාරය. ඒ විතරක් නෙමෙයි. දැන් මේ ආණ්ඩුව නියෝජනය කරන ප්‍රාදේශ සභාවේ අයත් අපිට මතකයි ඒ දවස්වල අර මහින්ද රාජපක්ෂ මැතිතුමා ජනාධිපතිවරයා වෙලා ඉන්න ඒ ආණ්ඩුව කාලේ ඒ ප්‍රාදේශ සභාවේ සභාපතිවරු හැසිරිච්ච ආකාරය. සමහරක් අය මෙන්න මෙච්චර කාන්තාවන් දූෂණය කරා කියලා පාටිත් දැම්මා. අද අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයාගේ මේ ආණ්ඩුවේ ප්‍රාදේශ සභාවල සභාපතිවරු කොහොමද හැසිරෙන්නේ? ඊයේ පෙරේදා ගල්ගමු ප්‍රාදේශීය සභාවේ සභාපතියා පස් කපනකොට ඒ නිලධාරීන්ට විරුද්ධව ඒ පාක්ෂිකයන් ගෙනල්ලා නීතිය ක්‍රියාත්මක කරන්න පොලිසියට නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නෙත් නැහැ. ඒ NBRෝකේ ඒ නිලධාරීන්ට ඒ අවශ්‍ය නීතිය ක්‍රියාත්මක කරන්න දෙන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ගඟ ඉහළ කෝරළේ සභාපතිවරයා ව්‍යාපාරිකයෙක්ට පහර දුන්නා කියලා ව්‍යාපාරිකයා පොලිසිය ඉස්පිරිතාලයට ඇඩ්මිට් වෙලා නමුත් සභාපතිවරයාට නීතිය ක්‍රියාත්මක වීමක් අපිට පේන්නේ නැහැ. මොරටුව නගරාධිපති ලිංගික අල්ලසක් සිද්ධියක් වෙලා කිසිම ගැටලුවක් නැතුව පොලිසියට ගිහිල්ලා තමන්ගේ ප්‍රකාශයක් කළා අතවනවන ආපහු ගෙදරට යනවා. කඩුවෙල නගරාධිපති
මේ රෙකෝඩින් තියෙනවා කඩුවෙල නගරාධිපති ඒ තර්ජනය කරනවා එකපාරක් නෙමෙයි දෙපාරක් නෙමෙයි තුන් පාරක් නෙමෙයි එයාට වෙනම කඩුවෙල තියෙන්නේ වෙනම නීතියක්. ඒක අර කඩුවෙල නගරාධිපතිගේ නීතිය. ඒ විතරක් නෙමෙයි ශාන්ත පද්මකුමාර අර මන්ත්‍රීවරයා ඒ මන්ත්‍රීවරයාගේ ඒ ගංජා සිද්ධියෙන් අන්තිමට පොලිසියයි වැරදි පොලිසියේ ඒ රාලහාමි තමයි වැරදිකාරයා බවට පත් වෙලා තමන්ගේ රස්සාව නැති වෙලා තියෙනවා. ඒකින්ද මේ අද මෙන්න මේ ප්‍රශ්නත් මේ අවුරුද්දේවත් විසඳෙන්න හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම විශේෂයෙන්ම පෞගිය මැතිවරණ කාලයේදී මේ රටේ ජනතාවට පොරොන්දු වෙච්ච මේ රටේ ජනතාවට විශේෂයෙන්ම ඊටාම දැනුණු කාරණා කීපයක් පිළිබඳවත් මේ අවුරුද්දේවත් සාධාරණයක් වේවා කියලා ප්‍රාර්ථනා කරන විශේෂයෙන්ම පාස්කු ප්‍රහාරය. එතකොට මේ පාස්කු ප්‍රහාරයේ සැබෑ මහා මොලකරු මේකේ වගකීවිය යුත්තෝ දැන් අවුරුදු ගාණක් වෙනවා මේ ආණ්ඩුව පත් වෙලා හැමදාම කියනවා අනුර කුමාර දිසානායක මැතිවරයා ගිය පාස්කු දිනේදී ප්‍රකාශයට පත් කරනවා කියලා කිව්ව එතුමට මේ අප්‍රේල්වත් එතුමට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා මේ පාස්කු ප්‍රහාරයේ ඒ සැබෑ මහා මොලකරුව එහෙම නැත්නම් වගකීවිය යුත්තන් රටට හෙළි කරන්න. ඒ වගේම අපේ හැමෝම බලාගෙන හිටිය ඇත්තටම මටත් මේක කියනකොට ඡන්ද දෙන්න හිතුණා විදුලි බිලත් 3න් 1ක් අඩු කරනවා කිව්වා අඩු ගානේ 2025 අවුරුද්දේ බැරි වුණා 2026 අවුරුද්දේවත් මේක කරගන්න එතුමාට හැකි වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම අපේ ඒ පොරොන්දු ගණනාවකින් ඊටාම තවත් වැදගත් පොරොන්දුවක් තමයි අපේ අර බදු විශේෂයෙන්ම සෞඛ්‍ය ශාස්ත්‍රයේ කෘෂිකර්මාන්ත ශාස්ත්‍රයේ අධ්‍යාපනය පොතට පෑනට බදු ගහන එක ඉතාම අසාධාරණයි කියලා බලයට ආපු මේ ආණ්ඩුවට මේ 2026 වර්ෂයේදීවත් මේ බදු ටික අඩු කරන්න හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරමින් අවසාන වශයෙන් අර උපාධිධාරීන් 35000කට විතරත් රැකියාවල් ලබා දෙනවා කිව්වා. ඒ රැකියාවල් ටිකත් මේ 2026 වර්ෂයේදී ලබා දෙන්න මේ ආණ්ඩුවට මේ රටට වාසනාව උදා වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.